හායි මායාකාර ළමයිනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මං ආවා ඔයාලව හම්බෙන්න ලස්සන මාතෘකාවක් එක්ක. ඔයාලා හැරි පොටර් ෆිල්ම් එක 100 පාරක් නෙවෙයි දරුවනේ 1000 පාරක් බැලුවා. ඔයාලට බලන්නවත් බැරි, හම්බෙන්නවත් නැති. චරිතයක් ගැන යද මං අරගෙන ආවා. හැබැයි ඔයාලා හැරි පොටර් පොත එක වතාවක් කියවුවා. හැරි පොටර් චරිතයට වඩා මතක හිටින ආදරණීය දඟකාර, භයානක වගේමයි වදකාර හොග්වර්ට්ස් වල ඉන්න භූතයෙක් ගැන තමයි මං අරගෙන ආවේ. භූතේ එහෙම නැත්නම් හොල්මනක් මෙයා. හැබැයි අපේ හදවත්වල මෙයා ගොඩාක් රැඳිලා තිබ්බා. හේතුව තමයි මෙයා වෙලාවකට හරිම වදකාරයෙක් වුණා. මෙයාගේ හිත හරි හොඳයි. එහෙනම් අපි බලමු මේ කවුද කියලා. මේ තමයි පියුස්. කවුද අපේ පියුස්? හොග්වර්ට්ස් වල ෆ්‍රෙඩ් වීස්ලිටයි ජෝර්ජ් වීස්ලිටයි විතරක් දෙවෙනි වෙන. දෙවෙනි වෙන කියන්නත් බෑ. ඒ දෙන්නා වෙලාවකට පරද්දලා යන විදිහ. තරඟකාර චරිතයක් තමයි මේ පියුස් කියන්නේ. මෙයා ඇත්තටම පළවෙනි ෆිල්ම් එකේදී රූගත කරනවා. හැබැයි මෙයා ෆිල්ම් එකට මේ කාලේ වෙලාව මදි වීම හේතුවෙන් මේ දර්ශන කපා හැරලා යනවා. ඉතින් මේ පියුස් කියන හොල්මන සාමාන්‍ය හොල්මනක් නෙමෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ හොග්වර්ට්ස් සිසුන්ගේ දඟකාරකම් වලින් ඉබේම නිර්මාණය වුණු අමුතුම බලවේග. ඒ නිසා මුදු පියුස් කාටවත් බය නැහැ. ඒ වුණාට ඉතින් ඕන වීරේ බය වෙන එක දෙයක් තියෙනවානේ. මේ පියුස් බය වෙන එක දෙයක් තිබ්බා. ඒ තමයි ස්ලිදරින් හොල්මන වෙන බ්ලඩි බැලන්ට්. බ්ලඩි බැලන්ට් ඉතින් කවුද බය නැත්තේ නේද? අපිත් බයයිනේ අර දම්වැල් දාගෙන ලේ පෙරාගෙන ඉන්නකොට දකින්නවනේ නේද? ඉතින් මේ පියුස් කරන දඟ වැඩ පොත්වල නම් ඕන තරම් තියෙනවා. සිසුන්ට හුණු කෑලි වලින් විදින එක, ෆ්ලිච්ගේ පස්සෙන් පන්නන එක වගේම මහාචාර්ය උම්බ්‍රිච්ට හොග්වර්ට්ස් එපා කරවන්න ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් එකතු වෙලා පියුස් කරපු දේවල් පුදුම සාගතයි. හැබැයි ඔයාලා දන්නවද? පියුස් කියන්නේ වීරයෙක්. ඇයි මං එහෙම කියන්නේ කියලා දන්නවද? හැබැයි මම ෆිල්ම් එක බැලුවට ෆිල්ම් එකේ මේ කොටස ගොඩාක් විරුද්ධ වුණා. හේතුව තමයි මේ කොටස ෆිල්ම් එකට අන්තර්ගත වුණා නම් ජේ.කේ රෝලින් ලියපු මේ පියුස් කියන චරිතයට ගොඩාක් සාධාරණයක් ඉෂ්ට වෙන්න තිබ්බා. හේතුව තමයි පියුස් කියන්නේ හරිම වීරයෙක්. හොග්වර්ට්ස් යුද්ධය වෙලාවේ ඩෙත් ඊටර්ස්ලා මාලිගාවට පහර දෙන්න ආපු වෙලාවේ පියුස් නිකන් හිටියේ නෑ. එයා අහසින් පියාඹමින් ස්නගල් කියන විස සහිත ශාකවල කරල් ඩෙත් ඊටර්ස්ලාගේ ඔළුව උඩට අතහරින් ඔවුන්ව අසරණ කරා. අවසානයේ වොල්ඩමෝට් පරාජය වුණාට පස්සේ පියුස් මාලිගාව පුරාම ජයග්‍රහණයේ සින්දු කියමින් නටන්න පටන් ගත්තා. එයා කියපු ඒ ප්‍රසිද්ධ ගීතෙන් වොල්ඩමෝට්ට විහිළු කරමින් දැන් ඉතින් වොල්ඩමෝට් කුණු වෙලා ගිහින් අපිට තියෙන විනෝද වෙන්නයි කියලා මුළු මාලිගාවටම එහෙන කෑ ගැහුවා. ෆිල්ම් වල මේ දර්ශන අයින් කරපු එක හැරි පොටර් රසිකයන්ට සිද්ධ වුණු ලොකුම අඩුවක්. ඇත්තටම කිව්වොත් ඒක පියුස්ගේ කරදර කරපු හරිම අසාධාරණයක්. ඉතින් මේ වගේ අපිට මගේ හරු තවත් මායා ලෝකයේ රහස් දැනගන්න විස්ඩෝමියා මැජික් වර්ල්ඩ් එක එකතු වෙලා ඉන්න. එහෙනම් මම අතට ගිහින් එන්නම්. බයි.